සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම. අදත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් කවි YouTube channel එකට. ඉතින් ක්ලිපර් ඩිසයින් කියන්නෙම පුංචි පියවරකින් ආරම්භ කරලා ඉතා පුළුල් පරාසයක් කරා ගෙනියන්න පුළුවන් සැන්රැකියාවක්. මෙම ව්‍යාපාරය තුළ දැනට නිරත වෙන කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ කිසිම බයක් චකිතයක් ඇති කරගන්න එපා මේ ව්‍යාපාරය පටන් ගන්න. ඉතින් මේ කතා කරන මොහොත වන විට මටම කියලා මම හොඳ ආදාය මාර්ගයක් හදාගෙන තියෙනවා මේ ක්ලිපර් ඩිසයින් තුල. අද රට තුල පවතින දුෂ්කර ආර්ථික ක්‍රමයක් එක්ක නිවසේ එක් අයෙක් විතරක් රැකියාව කරලා හරිම අමාරුයි ජීවත් වෙන්න. ඉතින් ගෘහණියක් විදියට අපිටත් පුළුවන් නම් යම්කිසි ධනයක් උපයලා නිවසේ එදිනදා වියදම් වලට දායක වෙන්න. ඒක අපිට ලොකු සතුටක් වෙනවා. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා වීඩියෝ එකට කමෙන්ට් එකක් like එකක් දාන්න. ඒක අපිට ලොකු හයියක් උදව්වක් වෙනවා දිගටම මේ වගේ වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ඔයා මේ ක්ලිපර් ඩිසයින් ගැන වීඩියෝ එකක් බලන්නේ අද පළවෙනි වතාවට නම් මේ ක්ලිපර් එකක් මුලින් ඉඳලා ඩිසයින් කරගන්නේ කොහොමද කියන එක මම කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝස් බලලා මේ ගැන හොඳ අදහසක් ගන්න. ඉතින් අද මම මේ ඔයාලට පෙන්වන්නේ මට ලැබුණු ඇණවුම් වලට අනුව ක්ලිපර්ස් කීපයක් ඩිසයින් කරන විදිය. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ ක්ලිපර් ඩිසයින් කියන ව්‍යාපාරය පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට කතා කරන්න අපිට 076 5999 548 කියන WhatsApp නම්බර් එකට. ඉතින් මේ අවශ්‍ය කරන හැම දෙයක්ම ඔබගේ නිවසටම අපි එවනවා මුදල් ගෙවා පාර්සල් ලබා ගැනීමේ පහසුකම යටතේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ඕනෑම වර්ගයක කාන්තා පිරිමි රබර් ෂීට් පාවහන් තොගමිලට අවශ්‍යයි ඉන්නවා නම් කතා කරන්න අපිට ඊට සඳහන් කළ දුරකථන අංකයට. ඉතින් ඔබට පේනවා ඇති නිකම්ම රබර් සෙරප්පුවක් පළඳිනවට වැඩිය ඕනම කෙනෙක් කැමති වෙයි මේ වගේ ලස්සනට ඩිසයින් කරලා ක්ලිපර් එකක් පළඳින්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න channel එක subscribe කරන්න like එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදියට ඩිසයින් කරලා ඕනම කෙනෙක්ට gift එකක් විදියට උනත් දෙන්න පුළුවන්. ඒ වගේම තමා ඕනම කෙනෙක්ට ඉතාම ලේසියෙන් පුරුදු වෙන්න පුළුවන්. ඒ වගේම තමා පුංචි බබාලට අවශ්‍ය කරන පාවහන් මේ වගේ නිවසේදීම ඔබට ඩිසයින් කරගන්න පුළුවන් ඉතාම ලස්සනට. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක් සියලු දෙනාටම. නැවත හමු වෙමු මේ වගේ ලස්සනම වටිනාම වීඩියෝ එකකින්.